ඕ යෝ කට්ටිය ඔන්න ඉතින් අලුත් වීඩියෝ එකක් ගන්නලා තියෙනවා. ඉතින් 2026 අවුරුද්දේ පළවෙනි වීඩියෝ තමයි. ඉතින් වීඩියෝ ගෙන් පොඩ්ඩක් පරක් වුණා. ඒකට සමාවිල්ලනවා. ඉතින් අද කරන්න යන්නේ දන්නවනේ. මෙන්න මේ 4x4 Rubik Cube එක one hand එකෙන් හදන්න තමයි යන්නේ. ඉතින් මේක ලංකාවේ පළවෙනි වතාවට කරන්නේ. මම දන්නේ නැහැ වෙන කවුරුද කරලා තියෙනවා කියලා. මම දන්න තරමින් කරලා නැහැ කවුරු. මේක නිසා ලංකාවේ පළවෙනි වතාවට කරන්නේ. ඉතින් 3x3 cube එකක් ලංකාවේ තනියෙන් හදන අය ඉන්නවා. ඒක ලේසියිනේ. මේ පේන ඒක easy වැඩි ඒක. ඒ 4x4 cube එකේ හැම නෙමෙයි සම්පූර්ණ වෙනස්. මොකද මේක හදන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි වැඩි කතා වුන්නේ එහෙනම් ටග් ගාලාම වීඩියෝ එකට. හරි එහෙනම් හොඳයි. එහෙනම් මේ cube එක විනාඩියක් විතර අනමු. ස්ටොප් වොච් එක දාන් තියෙන්නේ විනාඩියක් විතර අනනවා. ඉතින් වෙන හොරපු වන්සා නැහැ. විනාඩියක්ම මේක අනනවා. ඔයාලට පේනවා ඉතින් විනාඩියක් විතර මේක ඇනුවා. හරි එහෙනම් අපි දැන් මේක හදන්නයි තියෙන්නේ. හරි ඔන්න එහෙනම් අපි දැන් මේ cube එක one hand එකෙන් හදන්න තමයි යන්නේ. ස්ටොප් වොච් එක දාගමු. සුපිරි. හරි ඔන්න ඉතින් ස්ටොප් වොච් එක දාගත්තා. මේක තනියෙන් ඉතින් හදන්නයි තියෙන්නේ. හරි ඉතින් ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලා මගේ වීඩියෝ එක නිකන් නම් බලන්න එහෙම කරන්න එපා. ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. ඔයාලා දාන එක ලයික් එක තමයි ඉතින් මගේ වීඩියෝ එක අනිත්තර බලන්න කැමැත්තක් ඇති වෙන්නේ. ඉතින් ටික වෙලාවක් යද්දි ඉතින් ඔහොම හදාගෙන ටික වෙලාවක් යද්දි ඉතින් 3x3 Rubik Cube එක 4x4 Rubik Cube එක ලොකු වෙනවා. ඉතින් ඕක ටික වෙලාවක් හදාගෙන නැද්දි ඉතින් අත රිදෙනවා. ඒක ඉතින් ඇත්ත කියන්නේ කොහොමද අත රිදෙනවා ඕක හදාගෙන නැද්දි. ඉස්සරහට ඉතින් පට්ට මාරු වෙනවා. තනියෙන් ඉතින් හදාගෙන නැද්දි ඒ අතට මොකද 3x3 Cube එකයි 4x4 Cube එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. 4x4 Cube එක ලොකු වෙනවා. හදාද්දි කොහොමද අත රිදෙනවා. හැබැයි ඉතින් ලේසිත් නෑ ඉතින්. හරි ඔයාලට පේන ඇති cube එකේ මැද්දේ පීසස් ටික හදාගන්න අපිට විනාඩි 2ක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඊට ටිකක් ඉක්මනටම හදාගමු. ඊට 4x4 cube එකෙන් easy ඉතින් ලේසි වැඩි. කිව්වට මම මේක කරන්නේ නැත්නම් පළවෙනි වතාවට ලේසි වැඩි ලියුවා ඉතින්. කොච්චරලා කැයිද දන්නේ මේක හදන්න. කරන ෆස්ට් ටයිම් අයිති තමයි මේක. මම මුලින්ම කිව්ව වීඩියෝ පටන් ගද්දිම ලංකාවේ මුලින්ම 4x4 ෆිල්ම් එක
වන් හෑන්ඩ් එකෙන් හදන්නේ මම වෙන්න ඕනේ. මං හිතනවා එහෙම මං වෙන්න ඇති කියලා. එහෙම හදලා වීඩියෝ එකක් දාලා ඉන්න YouTube කෙනෙක් ඉන්නවා නම් ඔයා පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. හරි ඉතින් ඔයාලටත් දෙන්න පොඩි චැලෙන්ජස් ඇති පොඩි වට ඉතින් ලොකු චැලෙන්ජස් ඇති ඒවත් ඉතින් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න මම පුළුවන් ඒවා කරනවා. ඉතින් දැන් ඔයාලා වෙනදි කියුබ් එකේ දැනටමත් මම භාගයක් කියන්නේ ඉතින් භාගෙන්නොත් කාලක් වගේ තමයි ඉවර. ඉතින් තව සෑහෙන්න දෙනවා කරන්න මං හිතනවා ඉතින් මට ඔක හදන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලා ඒක නිසා වීඩියෝ එකේ අන්තිම තප්පරේ වෙනකන් ඉන්න කියන්න තමයි තියෙන්නේ. මේක ටික රතින් තනියෙන් හදාන්න යද්දි මේ අත රිදෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ කොහොමරින් හදනවා. මේ තනියෙන් හදද්දි අපිට අපේ අත රිදෙනවා. ඔය මොකද මේ කියුබ් එක පොඩ්ඩක් අමාරුයි හදන්න තනියෙන් නම්. තනියෙන් අමාරුයි කොහොමද මේක. ඔයාලට 2D කියුබ් හදන්න පුළුවන් නම් try කරලා බලන්න ඉතින්. ආසයි. හරි ඒක ඔයාලට මම කිව්වා මුලින්ම ඉතින් ඔය ටික වෙලාවක් කතාගෙන යද්දි අත රිදෙනවා ඉතින්. ඒක ඉතින් ඔයා හදන්න අමාරුයිනේ. මයි කොහොමද ප්ලෑන් එක විනාඩි 20 වෙන්න කලින් හදන්න ඕනේ. විනාඩි 20 වෙන්න කලින් හදන්න try එකක් දෙනවා පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද මම මේක කලින් කරලා නැහැ. මොකද මට මේ අදහස ආවේ. හරි ඉතින් දැන් නම් කීබ්බලේ සෑහෙන්න ඉවරයි. ඉතින් මට ඉක්මනට මතා ගන්න පුළුවන් වෙයි විනාඩි 5ක් ගිහිල්ලා තියෙනවා. විනාඩි 10ක් වගේ එtti හදා ගන්න පුළුවන්. හරි ඉතින් ඉස්සරහට ඉතින් ගේන්න වීඩියෝ එක පරක්කු කියන්නේ ඉතින් වීඩියෝ එක කරලා ඊට පස්සේ එඩිට් කරන්නයි වෙනවා. වගේම වීඩියෝ කරන්නේ ඊදට විතරයි. මොකද ඊට විතරයි මම ගෙදර නැත්නම් ඉස්කෝලේ වැඩයි පන්ති වැඩයි තියෙනවා. සයිට් එක විතරයි ගෙදර එඩිට් කරන්න වෙන සතිය දවසක වීඩියෝ එන්න කොහොමද පරක්කුයි. හරි දැන් නම් කියුබ් එකේ සෑහෙන දුරට යන්නේ භාගයක් ඉවරයි තමයි. පේනවා ඉතින් මගේ අත දැන්ටමත් රිදෙනවා. වට්ටම අමාරුයි කියන්නේ ඉතින් කියුබ් එක හදාගෙන යද්දී අත රිදෙනවා. ඒක කොහොමද හරි ඉතින් මම channel එක subscribe කරන්න කියන්නේ මොකද ඔයගේ තවත් සුපිරි වීඩියෝ ගේනවා. ලංකාවේ මේක කලින් කවුරුත් කරපු නැති ඒවා තමයි පුළුවන් තරම් ගේන්න try කරන්නේ. ඒකත් රූබික් කියුබ් වලින්. තව මගේ ප්ලෑන් එකකුත් තියෙනවා මේ අවුරුද්දේ අලුත් channel එකක් හදන්න. ඉතින් මේ channel එක තව හිතන ගමන් තියෙන තව හදන්න කිසි ප්ලෑන් එකක් නැහැ. හරි විනාඩි 6ක් ගිහින් තියෙනවා. channel එක ඒ හදන channel එක මොනවා වගේ එකක් කිව්වොත් ඒක නම් ගේමින් channel එකක්. ඒ කියන්නේ ගේමින් ගහන අයට තමයි ඒ channel එක. ඒ කියන්නේ ගේම් නොගහනවාටත් බැලුවේ කිසි අවුලක් නැහැ. වැඩියෙන්ම අර ගේමින් channel එකක් ඉතින් ඒක හදන්න බලනවා. ගේමින් channel එක තව WhatsApp channel එකක් හදන්න plan එකක් තියෙනවා. මේ අවුරුද්දේ කොහොමද කරනවා WhatsApp channel එක කොහොමද හදනවා. හරි ඔයාලට 3x3 Rubik Cube හදන්න බැරි කෙනෙක් නම් පල්ලෙන් කමෙන්ට් කරන්න. 3x3 Rubik Cube එක හදන විදිය ගැන වීඩියෝ ගේන්නම්. ඉතින් මම 3x3 Rubik Cube එක හදන්න බැරි නම්
බලලා කමෙන්ට් කරන්න. මම ත්‍රිවිධ කිව්වේ හදන්නේ ඉතින් ඒක ඔය පේනදී කියුබ් එකේ භාගයක් හදලා ඉවරයි. ඉතින් උඩ ටික තියෙන්නේ. හරි ඉතින් ඔයාලට කියන්න දැන් කියුබ් එකේ මේකේ භාගයක් ඉවරයි. භාගයක් කියන්නේ කොච්චර වෙලා ගිහිල්ලා දන්නේ නැහැ. 100ට 90 විතර වගේ ඉවරයි. හරි කිසිම මුකුත් නැහැ. ෆෝන් එක මුකුත් නැහැ. කිසි කේස් නැහැ. කිසි ආවාදයක් නැහැ. විනාඩි 8ක් වගේ තමයි ගිහිල්ලා තියෙන්නේ. හරි දැන් ෆෝන් එකට හරි තමයි. හරි තව දෙයක් කියන්න තියෙනවා. මගේ වීඩියෝ එකේ අඩුපාඩු මොනවද තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉස්සරහට කියන වීඩියෝ වල ඒ අඩුපාඩු ටිකත් හදාගෙන ගේන්න. හො හරි කියුබ් එක හරි ඉවරෙන්න දැන් නම් ළඟයි. එනවා දැන් කියුබ් එකේ සෑහෙන දුරට ඉවරයි කියන්නේ උඩ ටික විතරයි. හරි ඉතින් කියුබ් එක මේ ඔක්කොම ඉවරයි. දැන් මේක ටික තමයි හදාගන්න ඕනේ. ඒකත් අපි හදාගමු ඉක්මනට. හම්බෝ විනාඩි 10ක් මම හිතුවා විනාඩි 20ක් වතේ කියලා. විනාඩි 10යි කියලා තියෙන්නේ. විනාඩි 10යි තප්පර 21යි සම 8යි 7ක් ගිහිල්ලා තියෙනවා. මම හිතුවේ විනාඩි 20ක්වත් 15ක්වත් 18ක් වතේ කියලා. උච්චර ගිහිල්ලා නැහැ. ඉතින් මේ තනියකින් හදද්දි ඇත්තටම අතර දෙනවා. ඉතින් කියුබ් එක ඔක්කොම හැදුවා කම්ප්ලීට්. විනාඩි 10ක් ඇතුළත කුමාරින් හැදුවා. ඉතින් ඔයාලා මේක කරලා බලන්න. ඉතින් අර වීඩියෝ කිව්වෝ හරි. ඉතින් මට ඔයාලට දෙයක් කියන්න බැරුණා වීඩියෝ පටන් ගත්තේ. ඉතින් මම channel එකට වීඩියෝ බලන්න නැවතින් නම් ඉතින් channel එක subscribe කරලා bell icon එක තෝල් දාලා තියාගන්න. එතකොට මම ඔයාලට වීඩියෝ දාපු ගමන් ඔයාලට notification විදියට එනවා ඒක. ඉතින් like එහෙම කරන්න. ඉතින් ඉස්සරහට සුපිරි වීඩියෝ එනවා. එහෙනම් ඉතින් ගිහින් එන්න.